දැන් බුදුරජාණන් වහන්සේට මල් පූජා කළා කියලා බුදුහාමුදුරන්ට මල් වලින් ඇති ප්‍රයෝජනයක් තියෙනවද? බුදුහාමුදුරන්ට මල් ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේට අපි හවසට ගිහිල්ලා මෙතන අපි හිතමු චෛත්‍ය ගාව හරි බෝධිය ගාව හරි ගිලම්පස ටිකක් පූජා කළොත් ඒ ගිලම්පස පූජා කරන එකෙන් ඇති ප්‍රයෝජනයක් තියෙනවද? බුදුහාමුදුරන්ට. බුදුරජාණන් වහන්සේට ඒව වැඩන්නේ. අපිටයි ඒකේ වැඩේ තියෙන්නේ. තිට්ඨන්තේ නිබ්බුතේ ചാපි සමේ චිත්තේ සමේ පලං චේතෝ පනිදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගති. එතකොට තිට්ඨන්තේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිටින කාලේ තිට්ඨන්තේ නිබ්බුතේ පිරිනිවන් වැඩියට පස්සේ හෝ සමේ චිත්තේ සමාන හිතක් ඇති කරගන්න දක්ෂණං සමේ පලං සමාන ඵලයක් ලැබෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ජීවමාන ඉදිද්දි වගේ කියලා හිතාගෙන මවාගෙන බුදුරජාණන් වහන්සේට පූජාවක් කළා නම් අන්නේ පූජාව මොකද වෙන්නේ? මහත්ඵලයි මහානිසංසයි චේතෝ පනිදි හේතුහි සිත පිරිසිදු වීමේ ප්‍රනිදි වීමේ හේතුවෙන් සත්තා ගච්ඡanti සුග්ගති. සත්වයේ සුගතියට යනවා.